දක්ඛිනේයෝ අඤ්ඤස්කරණීයෝ අනුත්තරං ඒතේන සච්චවද්දේන පාතුකං රතනත්‍යං ඒතේන සච්චවද්දේන පාතුකං රතනත්‍යං ඒතේන සච්චවද්දේන පාතුකං රතනත්‍යං කරණීයමත්තුකලේන යන්තං සම්පදං මිතමෙච්ච සක්ඛෝ ජෝතිසෝ ජෝච සුවචෝ ජස්සමුදවතිමානේ සන්තුස්සකෝ සුබරෝච අප්පගිච්ඡෝ සල්ලෝකෝත්තේ සම්තේන්ද්‍රයෝ චනිපගෝච අප්පගම්මෝ කුලේසු මනුගිද්දෝ නටපොසල සමාජයේ කිංචේන පරේ කෝදියෝ සුඛිනෝ වාකේ විනෝ අන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූතත්ති කතාවා තාවරාවා අනුශේෂාදී ගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රත්තකානුගතූලා දිට්ඨාවා ඒ ප්‍රතිත්තේච දූරේ වසන්ති අවිදු සම්බි විද්‍යාවලත්තා වච්චේකානං චම්බලං අරහන්තාරං සීදීන රත්නවද්දා විද්‍යාවලත්තා චම්බලං අරහන්තානං තේජී අවුරුදු 30කට විතර ඉස්සරලා දීවර අමාත්‍යාංශය කියන විතරයි තිබුණේ. ඒ දීවර අමාත්‍යාංශය යටතේ තමයි ක්ෂේත්‍රේ පුළුල් වෙන්න මේ සෑම කටයුත්තක්ම පුළුල් කරන්න සිදු වුණා. අපි දන්නවා එක්තරා යුගයක යම් දේශපාලන එදා සිට මෙදා දක්වා විවිධ අමාත්‍යවරුන් යටතේ විවිධ ලේකම්වරු යටතේ මේ දීවර අමාත්‍යාංශය, දීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, දීවර හා සාගර සම්පත් අමාත්‍යාංශය දීවර අර්මාන්තයේ එකට යා යුතුයි නැත්නම් මෙහි ප්‍රබලයක් නැහැ කියන එකයි මම අවධාරණය කළේ. ඉතින් මෙතනදී කිව යුතුයි මීට අවුරුදු මීට දිලා තියෙනවා නොයෙකුත් ජාත්‍යන්තර බලපෑම් තිබෙනවා. මම මෙතන කියන්න උත්සාහ කළේ මේ කලින් හිටපු අමාත්‍යවරුන් වහන්සේගේ ප්‍රශ්නසාරසීලී ඒ වචන ඒ වදන් යථාර්ථයක් වඩපත් ඇත්තෙන්ම මට අද සතුට දවසක් වසර 31ක පරිපාලන සේවාවෙන් පස්සේ අද පරිපාලන සේවයේ යන්න පුළුවන් ඊළම තනතුරට මමත් පිළිගන්නවා. පසුගිය කාලය තුළදී අපි රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල සේවය කරලා විවිධ අත්දැකීම් ග්‍රහණය කරගෙන රාජ්‍ය සේවයේ මොන ආකාරයකද ආයතන මෙහෙවන්න ඕනේ කියන එක පිළිබඳව අවශ්‍ය පන්නරය ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්නට අවශ්‍ය පන්නරය අවශ්‍ය පළපුරුද්ද අවශ්‍ය අත්දැකීම් ඇතුවයි දිසානායක මහත්මයා මාත් ඇතුළු සියලු නිලධාරීන් තිබෙන්නේ. දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් වැඩ අරගෙන මට මේ දෙපාර්තමේන්තුවේ කටයුතු මා හිතන විදිහට මා දකින විදිහට එක්තරා දුරකට කරගෙන යන්නට පුළුවන්කම හැකියාව ලැබුණා. 2011 මම දීවර දෙපාර්තමේන්තුවට පැමිණෙනකොට මම දීවර කර්මාන්තය පිළිබඳව අවම වශයෙන් දැනුම පිළිබඳව ලැබුණු තත්ත්වයක හිටියේ. පස්සේ ඒ පිළිබඳව විශේෂයෙන්ම වැඩි වශයෙන් අධ්‍යක්ෂින් ලබා ගත්තේ දැනුම ලබා ගත්තේ අදහස් සුවමාල් කර ගැනීම තුළින්. මා ස්තුතිවන්ත වෙන්න ඕනේ මා සමග කටයුතු කර අධ්‍යක්ෂවරුන්ගේ ඉඳලා පල්ලෙහා මට්ටමේ නිලධාරිය දක්වා දීවර දෙපාර්තමේන්තුවේ කටයුතු කර මට ඒ අවශ්‍ය අධ්‍යක්ෂින් හා දැනුම ලබා ගැනීමට උදව් කිරීම පිළිබඳව